ඉතින් මේ වර්ල්ඩ් ලැබ්ස් කියන සමාගමේ ඉංජිනේරුවරයෙක් ඉමේජ් බ්ලාස්ටර් කියලා අලුත් රෝඩ් කෝඩ් ටූල් එකක් ඕපන් සෝස් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි මේ ගන්න ෆොටෝ එක තියෙන ෆ්ලැට් 2D තොරතුරු විතරයි. ඒ කියන්නේ මේ ෆොටෝ එකේ කැමරාවට පේන දේ විතරයි තියෙන්නේ. හැබැයි මේ ඉමේජ් බ්ලාස්ටර් එකෙන් කරන්නේ අර ෆොටෝ එකේ නැති දේ. කියන්නේ මේ ෆොටෝ එකට කැප්චර් කරගන්න බැරි දේවල් මේ AI එකෙන් හිතලා මවන එක. එහෙම නැත්නම් ඒකට කියනවා ජෙනරේටිව් ඩෙප්ත් මැපින් කියලා. ඉතින් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. පොඩි කාලේ ගහපු ඔයාගේ ෆොටෝ එකක් තියෙනවා. ඔය කාමරේ ඉඳලා. ඉතින් මේ ටූල් එකට මේ ෆොටෝ එක දුන්නාම ඒ AI එක මේක fully mesh 3D environment app බවට පත් කරනවා. ඉතින් මේකෙන් අර කැමරාවට පේන්නේ නැති මේ කාමරේ බිත්ති එහෙම නැත්නම් ඇඳයට තියෙන මොන හරි දෙයක් ඒක තර්කානුකූලව හිතලා ඒක නිර්මාණය කරනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි. මේකට මේ physics ambient sounds පවා තනියම ඇඩ් වෙනවා. ඉතින් අර ඉස්සර මාස ගාණක් ගියපු 3D environment creation එකක් දැන් මේ පින්තූරයක් දීලා තප්පර ගාණකින් කරගන්න පුළුවන්. ඉතින් ඔයාගේ මේ පරණ ෆොටෝ එකක් ඇතුළට ගිහලා ඔයාලට ඇවිදිනවා බලන්න පුළුවන් නම් මොනවා වගේ. අන්න ඒ දේ තමයි දැන් වෙලා